උච්චාරණය ඊතරම්ම පහසු නැති එවැනිම සංකීර්ණ වූ කීපද සහිත නිර්මාණයක්. නමුත් මේ දූපුතුන්ගේ ඉදිරිපත් කිරීම ගැන ඔබ මවිත වෙනවා නොඅනුමානයි. දිව්‍යෝක්නෝර මහමෙවුන අසපු සංචිතේ දෙසන අපේ තරුණ දූතරියන් විසින් මිල්ලඟට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආමිස පූජාවෙන් පිදුම් ලබන්නටයි අපගේ මේ සූදානම. සර්වඥ ධාතුන් වහන්සේ තුන්ලොව එකලු කරමින් නිරුපද්‍රිතව විරාජමාන වන්නේ සියයක් බුදුන් ලෝතලෙහි වැඩ වසන්නාසේය. එබැවින් අබඩක් තරම් වූ සර්වඥ ධාතුන් වහන්සේ යම් තැනක වැඩ වසනසේක්ද එතැන ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා පූජනීය. මගේ රටට දළදා හිමි සරණයි, මගේ රයට දළදා හිමි සරණයි, සබතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. මගේ රටට දළදා හිමි සරණයි, මගේ රයට දළදා හිමි සරණයි, සබතින් සපිරුණු නිවහල් දෙරණයි, උපතින් මාහට මේ හැම උරුමයි. Sunday, Sunday.
අඳුර දුරු වේවා හදේනගෙන සිල් සුවඳින් පවේ දුගඳ වනසේවා बिंद सत्यवादियानो बुद्ध वीरयानो तेना वलदत गलना दुलदत देना बुදුගුණ නොදැනෙන මිනිසුනි कोई लोयन्ने मरणिන් පස්සේ ඉන්පව් වෙනවා අපි පසුපස්සේ පන්හිඳෙන් විචිත්‍රණය කළේ පුණ්‍යසිරි මහවත්ත රචකයන්. ස්වප්පත් ස්වරයේ ජීවය සමග සිය භාවමය ප්‍රතිභාවයෙන් හඬ පෞරුෂය එක්කලේ ආචාර්ය වික්ටර් රත්නායකයන්. අපගේ ගෞරවය මේ මොහොතේ ඔවුන්ට පුද කරමු. අමාදහර දියකලා ගලා තුරතා තුලින් මල් පියලි සලා ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත වුණා අමාදහර දියකලා ගලා තුරතා තුලින් මල් පියලි සලා සිරිලක වෙසක් අසිරිය එලෙසින් ප්‍රතිමාන්‍ය වීමෙන් නිවියක් නුවර මහා මෙවුනා අසපු පරිශ්‍රයේහි සිට ගෞතම දරුදරියන් සහ දෙමාපියන් විසින් සිව්වන වරටත් පවත්වන්නට යෙදුණු වෙසක් බැතිගී සරණිය මෙයින් සමාප්ත වුණා. ආගන්තුක සමාජයක මං මුලා වනට ඉඩ නොහැර
අපව සසර තුලින් එතෙර කරන්නට මහඟු මෙහෙවරක යෙදෙන මහමෙවුනා අසුපියේ වැඩවසන සුපින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ දෙපා නමද උන්වහන්සේලා අගයමු. මේ කාර්යය සඳහා සියල්ල සකසපු පින්වතුන්හට අපගේ භක්ති ප්‍රණාමය. පුංචි දඟකාරකම් මැද්දෙන් වුවත් මේ දුවා දරුවන් කළ මෙහෙයද අපි අගයමු. මෙවන් වෙසක් සඳක් යට අපි යලිදු හමු වෙමු.